අපේ නෙත්මින් YouTube නාලිකාව සඳහා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ බදුල්ල ප්‍රදේශයේ සිදු වූ සහෝදර ගැටුම් පිළිබඳව. බදුල්ලේ අමුණුපිටිය ප්‍රදේශයේදී පසුගිය දිනක සිදු වූ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ත්‍රිව ගැටුමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇත. මෙම ගැටුම සිදු වී ඇත්තේ බදුල්ල නගරයේ රාජකීය පාර අසල පිහිටි පාපැදි වෙළඳ පොළක් ආසන්නයේය. සිදුවීමේදී පොලිස් නිලධාරීන්ට වාර්තා වීම අනුව සහෝදරයන් දෙදෙනා අතර ඇති වූ වාදයක් තීව්‍රවට පත් වී ඇත. පොලිස් පරීක්ෂණ අනුව කුඩා සහෝදරයා මුලින්ම වැඩි සහෝදරයාට ආසාදනයක් සිදු කර ඇති අතර එයට ප්‍රතිචාර ලෙස වැඩි සහෝදරයා එම ආයුධය භාවිතයෙන් කුඩා සහෝදරයාට ප්‍රහාරයක් එල්ල කර ඇත. සිදුවීමේදී ආසන්නයේ සේවයේ නියුතු පොලිස් සර්ජන් නිලන්ත මහතා තම ජීවිතයේ ඇති අවදානම නොසලකා ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. ඔහුගේ මෙම ක්‍රියාව සමාජයෙන් විශාල ප්‍රශංසාවක් ලැබී ඇත. දෙදෙනාම බදුල්ල මහා රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා දී ඇත. මෙම සිදුවීම සම්බන්ධව බදුල්ල පොලිසිය විසින් වැඩිපුර පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රහාරකයා පවසා ඇත්තේ තම කුඩා සහෝදරයා දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ කෙනෙකි. ඔහු කලක් සිට එය හේතුවෙන් මා සමග ආරවුල් ඇති කරගත් බව ඔහු පවසා ඇත. මේ වගේ වීඩියෝ දිගටම බලා ගැනීමට කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.